Hi guys, welcome to my channel. අද මගේ මේ ලස්සන දවස් ගෙවුනේ කොහොමද කියලා බලමු. එහෙනම් දිගටම එකතුලා ඉන්න. මුලින්ම මම කරෝදේ ඉඳලා අම්මා හදපු රස කිරිබත් කාලා ඊට පස්සේ මම යන්න හදන්නේ පන්සල්. ඉතින් මලුත් කඩාගෙන මේ දැන් ලෑස්ති වෙලා ඉන්නේ පන්සල් යන්න. දැන් ඉතින් ඔක්කොම ලෑස්ති. දැන් අපිට තියෙන්නේ යන්න. දැන් මේ ඉන්නේ යන ගමන් ඔන්න දැන් ඉතින් පන්සලට ආවා. මුලින්ම මම කරේ ගෙදරින් ඇත්ති කිරි පිඩු හදන් ආවා. ඉතින් ඒ ටික ලෑස්ති කරලා ඊට පස්සේ කිරි පිඩු ටිකත් පූජා කරලා පන්සලේ පහන් පත්තු කරලා මල් පූජා කරලා ඒ වැඩ කටයුතු ටිකත් ඉවර කරලා ඊට පස්සේ ඉතින් ගෙදර එන්න පිටත් වුණා. ගෙදරදී පොඩි වැඩක් ගෙදර යනවා. පාරේ ඉන්න අසරණ සත්තුන්ට ඉතින් මම පොඩි කෑම වේලක් දෙන්න යන්නේ. ඉතින් මුලින්ම හාල් ටික හොදගෙන ඊට පස්සේ සාලියු ටිකත් හොදගෙන මම මේ හදන්නේ ඉතින් හාල් මැස්සන් ඔලු ටික කඩන්. ඊට පස්සේ අම්මා කිව්වා හාල් මැස්සන් ඔලු කඩන්න ඕනේ එහෙම දාමු කියලා. ඉතින් ඊට පස්සේ මම වාජන දෙයකට දාගෙන ඊට පස්සේ ඉතින් මම මේ දැන් හාල් මැස්ස ටික හොදන්න තමයි මේ තියන් ඉන්නේ. ඔන්න දැන් ඉතින් හාල් මැස්ස ටිකත් හොදගෙන කලින්ම හොදාගත්ත සාලේව ටික භාජනයකට දාලා වතුර ටිකක් දාලා ඒකට කහ චුට්ටක් දාලා ඊට පස්සේ අපි දානවා ලුණු දාලා ඉතින් දැන් තැම්බෙන්න තියන් තමයි හදන්නේ. ඉතින් ඒ සාලේව දාගත්ත භාජනයකටම වරම හාල් මැස්ස ටිකක් දානවා. ඉතින් දැන් මේක තැම්බෙනකම් බලන්න කොලේදම බලන් හිටියේ මේ තුන් දෙනා. දැන් ඉතින් වතුර ටිකකුත් දාලා ඊට පස්සේ කලින් තියාගත්ත හාල් එක දැන් උතුරගෙන එන ගමන් මෙන්න ඉතින් බලාගෙන මෙන්න මේ අයව දෙන්නෙක් බලන් ඉන්නවා. ඉතින් ඒ ටික තැම්බීගෙන එන ගමන් මම කරේ බීම ටිකක් හදන එක. එක වෙලාවකින් බලද්දී සාලියෝ ටිකයි හාල් මැස්ස ටිකයි ඒ ටිකත් හරි. දැන් අපි ලොකු භාජනයක් අරන් ඉදුණු බත් ටික භාජනයකට දාගෙන හොඳින් කැට ටිකත් කඩාගෙන පොඩ්ඩක් කලවම් කරලා තියාගත්තා. ටික බතුත් එකතු කරන ගමන් තැම්බිච්ච හාල් මැස්සොයි සාලියෝ ටික එකතු කරගත්තා. ඊට පස්සේ දෙකම හොඳට කලවම් කරගත්තා. මාරිමාට ඊට පස්සේ බතුයි හාල් මැස්සොයි සාලියෝ එකතු කරලා ඒ ටිකත් කලවම් කරලා මුලින්ම අපි තින් දුන්නේ අපේ මුලින්දම්ම සාලියෝ ටික තැම්බෙනකම් බලන් හිටපු තුන් දෙනාට. ලෑස්ති කරගෙන ඊට පස්සේ මම කෙහෙල් කොළ ටිකත් කඩාගෙන දැන් කැම ටික බෙදන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් අපි ඉන්නේ යන ගමන් පාරේ යන ගමන් අපිට හම්බෙච්ච ගොඩක් බල්ලොන්ට අපි කෑම දුන්නා. ඉතින් ඔයාලම බලන්නකෝ.
එහෙම ඒ ටික බෙදෙන අතරතුර අපේ ගෙදර මේගොල්ලෝ එකතු වෙලා මේ කරන දේවල් මට හොරි. ඉතින් හවස ගෙදර ඇත් එක්ක පොඩිවට බර්ත්ඩේ පාටි එකක් තිබ්බා. ඔන්න ඔහම තමයි මගේ ඒ ලස්සනම ලස්සන දවස ගෙවිලා ගියේ. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාගෙන යන්න. Thank you for watching. Bye bye.